දුරකථන විද්‍යාව ගත්තොත් එරික්සන් දුරකථනයේ වැටුණනේ සෝනි දුරකථනයේ වැටුණා. ඒ වෙනුවට සැම්සෝන් එක හුවායි එක එහෙම ආවනේ අලුතෙන් ඇපල් විශේෂයෙන්ම. ඒ කියන්නේ තාක්ෂණික පිම්මත් එක්ක තරම් කරන්න බැරි වුණා. දැන් මිට්සුබිෂි වාහන, නිසාන් වාහන වෙළඳපොලේ ඇත්තටම ඉන්දියාවෙන් ඒ වගේම හුන්ඩායි සැම්සෝන් වාහන වලින් ඒ වගේම චීනයේ වාහන වලින් ලොකු තරගයක් BYD එක ඇතුළු ඉලෙක්ට්‍රික් වාහන වලින් ඇවිත් තියෙනවා. තාම ජපානයේ එකම ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්වත් දැම්මේ නැහැ පාරට. ලොකු ගැටලුවක් ඒක. නමුත් අනික් රටවල් තාම හයිබ්‍රිඩ් දාන්නේ. නමුත් අනික් රටවල් සීග්‍රේන් ටෙස්ලා BYD බ්‍රෑන්ඩ් බර ගානක් දැන් පාරට ඇවිත් තියෙන බ්‍රෑන්ඩ් 100කට වැඩි ප්‍රමාණයක්. ඉතින් ජපානයේ පොඩි පසුපසට යාමක් පේනවා. ඔවුන්ගේ තාමත්ම තියුණු ශේෂ්ත්‍රයක් තමයි Honda ගත්තත්, Nissan ගත්තත්, Mitsubishi ගත්තත්, ඒ වගේම Toyota තාම ප්‍රධාන ක්‍රියාදාමයේ ඉන්නවා ලෝකේ ප්‍රධාන සමාගමක් හැටියට. ඒ වගේම ඔවුන්ගේ බැර කර්මාන්ත විශේෂයෙන්ම වාහනේ කර්මාන්තය, ඒ වගේම නැවතැනීමේ කර්මාන්තය, ඒ වගේම සිමෙන්ති කර්මාන්ත මේවායේ ලොකු පසුබෑමක් උන්ට ඇති වුණා. විශේෂයෙන්ම අර 2011 ඇතිවෙච්ච න්‍යෂ්ටික බලාගාර පිපිරීමත් එක්ක බලශක්ති මිල ගණන් ඉහළ යාමත් ජපාන ආර්ථිකයට ලොකුවට බලපෑවා. ඉතින් මේ අගමැතිතුමිය තීරණය කළ තියෙනවා අපි කලිනුත් සාකච්ඡා කළ පරිදි නැවත වතාවක් න්‍යෂ්ටික බලශක්තිය පණ ගන්නලා බලශක්ති මිල ගණන් අඩු කරන්න. ඉතින් අපි බලමු ජපානයේ කොයි වගේ සාර්ථකත්වයක් උදා වේද කියලා. මොකද අපේ රටට ගොඩාක් උදව් කරපු රටක් ජපානය. ඒ වගේම දේශපාලන කොන්දේසි පනවන්න නැතුව අපිත් එක්ක ගනුදෙනු කරපු රටක්. දුෂ්කර අවස්ථාවලදී අපිට එක පෙනී හිටපු රටක්. ඒ වගේම අපේ ආසියාවේ රටක්. ඉතින් අපේ ආසියාවේ පළවෙනි වතාවට බටහිරට අභියෝග කළා බටහිර හමුදාවන් පරාජය කළා. 1904 දී රුසියාව 1939 දී බ්‍රිතාන්‍යය පරාජය කළා. යම්කිසි අභිමානයක් ආසියාවට ගෙන අවිල්ලා මේ ආසියාවේ සියවස උදා කරන්න අවශ්‍ය මූලික නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ ජපානයේ. ජපානයේ දෙස බලලා තමයි කොරියාව, සිංගප්පූරුව, ඒ වගේම තායිවානය, අද වෙනකොට චීනය, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය මේ හැම රටක්ම පිබිදිලා ඉදිරියට ආවේ. ඉතින් අපිට මේ මග යන්න බැරි වුණා. නමුත් ජපානය නියම ව්‍යාපෘතියක් හැටියට පැසිෆික් සාගරයට ලෝක ආර්ථිකය ගෙන ආවා අට්ලන්ටික් සාගරයට.